ඔයගොල්ලෝ ඉතින් අදත් එක්කලා ඉන්නේ ටීවී බොයිස් එක. අද අපි කරන්න යන්නේ වෙනස්ම විදියට ලන්ච් ෂීට් එකෙන් පැරෂූට් එකක් හදන්න තමයි අපි යන්නේ. අපි හදලා බලමු කොයි වගේ යනවද කියලා. ඒක උඩ ගැහුවම හොඳ වේගකින් බිමට දාගන්න හොඳ පැරෂූට් එකක් තමයි අපි හදන්න යන්නේ. ඉතින් අපි බලමු මේ පැරෂූට් එක හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මෙන්න මේ වගේ බත් බඳින්න ගන්න ලන්ච් ෂීට් කොලයක් ඕන වෙනවා. හිල් තියෙන බෑ එකක්වත් බොත් මේකේ වාත ධාරාව දරන්න බැරි වෙලා තව හිල් ඇදලා කඩාගෙන යනවා. ඒක එකක්වත් හිල් නැති හොඳ ලන්ච් ෂීට් එකක් බලලා ගන්න. ඊළඟට අපිට මේ විදිහට කතුරක් ඕන වෙනවා. මේකේ වැඩි නූල් කැලි ටික කපා ගන්න. ඊළඟට ඔයගලන්ට කැමති ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 10 හෝ නූල් කැලි 4ක් ඕන වෙනවා ඩබල් කොට දාපු. හරි යාළුවනේ ඊට පස්සේ අපි බලාගමු කොහොමද මේ පැරෂූට් එක නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම කැම් එක හදාගෙන ඉමු. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේකේ තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා යාළුවනේ මට කියන්න අමතකුණා යාළුවනේ මෙන්න මේ ඊට පස්සේ අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ ගලක් හෝ වඩාත්ම හොඳයි ඔයගලන්ට මෙන්න මේ වගේ ඔය එළිය බිම් වල තියෙන පරණ බැටරි කෑල්ලක් තෝරගන්න පුළුවන් නම් මේ පැරෂූට් එක බරක් විදිහට ගන්න නියම බර තමයි මේ බැටරි කෑල්ලක තියෙන්නේ. අපි බලමු දැන් හදන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ අපි හදන්න පටන් ගන්න යන්නේ. අපි මුලින්ම බලමු කොහොමද හදාගන්නේ කියලා මේක. මුලින්ම අපි ගන්න ඕනේ මෙන්න මේකේ තියෙන බාහන් ටික ඉවත් කරලා ලන්ච් ෂීට් එක අපි 16 ගන්න ඕනේ එළියට. අවශ්‍යම බැටරි කෑල්ල අපි මෙතනින් තියා ගන්න ඕනේ. ඔයගලන්ට පුළුවන් කැමති නම් මෙන්න මේ වගේ රවුමක් ගන්න සිතුරක් විතර. නැත්තම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ බැටරි කෑල්ල තියෙනවා ගොඩක් හොඳයි. නැත්තම් පුළුවන් මේ වගේ කල් කෑල්ල පාවිච්චි කරන්න. මේ වගේ කල් කෑල්ලක් උනත් අවුලක් නැහැ. මේක බරෙන් වෙන නිසා ඉක්මනට අහසට ගියාට පස්සේ කඩාගෙන බිමට ආයෙනවා. ඒකට වඩා හොඳ බර තියෙන බැටරි කෑල්ලේ. දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම යාළුවනේ මෙන්න මේ වගේ මුල් කෑලි 4ක් තියෙනවනේ. අපි ඒ ටික අරගමු. ඒ ටික කොහොම අරගෙන එකක පොටක් අරගෙන මෙන්න මේ විදිහට මේ ලන්ච් ෂීට් එකේ දිග අරගමු. ලන්ච් ෂීට් එක මුලින්ම දිග අරගෙන ඉන්න ඕනේ. හරි යාළුවනේ අපි මේ වගේ දිග අරගත්තු ලන්ච් ෂීට් එකේ මේ කොන තියෙනවා. කොන් 4ක් තියෙනවා. අපි එක කොනක් මෙහෙම අරගෙන මෙහෙම නවාගෙන මෙහෙම අම්බර ගමු. අම්බර ගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ රැලි ටිකක් බලා ගන්න පුළුවන්. රැලි නැති වෙනවා. ඔහොම අදින්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ මේ වගේ පොඩක් සහ මේ වගේ පොඩක් තියෙනවා. මෙතනින් මේක රවුම් වෙලා එක්රොක් වෙලා තමයි තියෙන්නේ. හැබැයි මෙන්න මෙතනින් දෙක ඇද්දකමන් ගැලවෙන විදිහට තමයි තියෙන්නේ. අපි මුලින්ම මෙන්න මේ ඇද්දකමන් ගැලවෙන පැත්ත මෙතනට ඉයලා ගැටයක් දාගමු හයි වෙන විදිහට. ඇද්ද පොටට තියලා දාගන්න වැඩි කරගන්න එපා. බලමු ගැටයක් දාගෙන ඉවරලා කොයි විදිහට තියෙන්නේ. ඔයගොල්ලෝ මේ අතර ය아가න්න DV Boys කියන channel එකට තාමත් අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. like button එකත් ඔබලා තියාගන්න. යාළුවනේ අපි මෙන්න මේ විදිහට එක කොනක් ගෙට ගහගත්තා. දැන් අපි එන්න මේ විදිහට මේ ලන්ච් ෂීට් එකේ කොන් 4ම ගෙට ගහ ගන්න ඕනේ. යාළුවනේ මේක ගෙට ගහගද්දී ඔයගලන්ට ගොඩක්ම ලේසි. අපිට තැන මාරු කරන්න සිද්ධ වුණා එතන. උඩ ඊට මැද කේස් එකක් නිසා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැටේ දාගන්න හරි සරල ක්‍රමයක්. මේ විදිහට පොඩියට මුලින්ම ගැටේ දාගෙන ඊට පස්සේ අපි රවුම් කරපු කොනට තියලා කොහොම ගැටේ තද කරගන්න පුළුවන්. ඒ වගේම මම මුළු කොන් 4ම ගැට ගහ ගන්නවා. හරි යාළුවනේ මේ තියෙන අපේ පැරෂූට් එක මම අපේ ලන්ච් ෂීට් එකේ කොන් 4ම නූල් පොටවල් වලින් ගැට ගහගත්ත මේ විදිහට. අපි ඉදි වැඩ කටයුතු ටික බලමු. ඊට පස්සේ යාළුවනේ අපි මේ වැදගත් නූල් පොටවල් 4ම එකට තියලා අපි අල්ල ගන්න ඕනේ. ඉස්සලා පැරෂූට් එක වගේ තියෙනවා. එතකොට අපි එකට තියලා ඇද ඇරලා අල්ලගමු. මේ වගේ අනිත් කොන් දෙකත් එකට තියලා අල්ල ගන්න ඕනේ. හරි යාළුවනේ දැන් මම කොන් 4ම එකට තියලා මේ වගේ අල්ලගත්තා. පිස්සුවා මේ වගේ පැරෂූට් එකක් වගේ ඉස්සෙනවා. අපි බලමු විදිහට බැටරි එකට ගහගන්නේ කොහොමද කියලා. දැන් යාළුවනේ අපි මේකට බැටරි එකට ගහද්දී මෙන්න මේ විදිහට නූල් ටික එකට තියලා අඹරවගෙන ඉන්න ඕනේ. නැත්තම් ලූස් වෙලා ගැලවෙන්න බලනවා. අපි බලමු ඊට පස්සේ බැටරි එකට ගහගන්නේ කොහොමද කියලා. මේ විදිහට අඹරාගත්තු නූල් ටිකට මේ විදිහට බැටරි කෑල්ල තියමු. අනි මැදින් ගන්න බැටරි කෑල්ලේ. නැත්තම් අපේ පැරෂූට් එක සමබර වෙන්නේ නැහැ.
එක පැත්තකට විතරක් ගමන් කරන්න ගනි. අපි මේකට ගැට ගහගෙන බලමු. හරි යාළුවනේ අපිට මට කියන්න බැරි වුණා. මේකෙත් අර වගේ පොඩි ගැටයක් දාගෙන ඊට පස්සේ බැටරි කෑල්ල තුඩ දාලා තදින් ගැට ගහගමු. ඒ විදිහට කරොත් ලේසි. ඔයගොල්ලන්ට පේනවා ඇති මම ලතරම එකට ගහලා මේ වගේ පොඩි ගැටයක් දාගත්තා. දැන් අපි ඒකට බැටරි කෑල්ල රිංගවලා ගැට ගහගමු. පේනවා ඇති. මේ වගේ සෙමින් සරලව ගැට ගන්න. තද ගැටයක් දාගන්න. නැත්නම් ගුවනේදී ගැලවෙන්න බලනවා. මේ වගේ ගැටයක් දාගන්න. දැන් අපි අපේ පැරෂූට් එක හදලා ඉවරයි. දැන් අපි ටෙස්ට් කරලා බලමු. හරි යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපේ පැරෂූට් එක ඊට පස්සේ තියෙන්නේ. අපි දැන් පැරෂූට් එක හදාගෙන ඉවරයි. දැන් අපිට පොඩි වැඩක් තියෙනවා. මෙන්න මේකේ මේ එල්ලෙන නූල් කැලි ටික අපේ කතුරෙන් පාවිච්චි කරලා කපා ගත යුතුයි. දැන් අපි අපේ කතුර පාවිච්චි කරලා එල්ලෙන නූල් ටික කපා ගමු. මෙන්න මේ කොටස මේ කපා ගන්න ඕනේ. හරි යාළුවනේ මෙන්න මේ විදිහට මම කපලා වෙල් කරගත්ත මේ තියෙන ඉවත් කරපු කොටස් ටික. ඒ ටික ඉවත් කරගමු. දැන් අපේ පැරෂූට් එක හදලා ඉවරයි. ටෙස්ට් කරලා බලමු. මෙන්න මේ වගේ ඇත්තම පැරෂූට් එකක් වගේ අපේ පැරෂූට් එක පිහිටනවා. අපි දැන් මේක එළියට ගිහලා යවලා බලමු. මේක යවනකොට යාළුවනේ මේ බැටරි කෑල්ල මේක ඇතුළට දා ගන්න ඕනේ. නූල් පැටලන එක ප්‍රශ්නයක් කරගන්න එපා. අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. අපි දැන් මේක උඩ ගහලා බලමු. අපි දැන් මේක මෙන්න මේ වගේ ස්ථානයක තමයි උඩ ගන්න යන්නේ. අපි බලමු උඩ ගහලා. කොමින් යාළුවනේ පාර අපිට බලා ගන්න පුළුවන් යාළුවනේ අපේ පැරෂූට් එක මේ ආකාරයෙන් ගොඩ බෑවා. මේක ඒ විදිහට හරි යාළුවනේ ඉතින් කාරි නෑ අපිට අපේ පැරෂූට් එක හොයාගන්න බැරි වුණා. උඩින් අර වත්තට ගියා. අපිට දැන් ඉතින් ආයි පැරෂූට් එක හොයාගන්න බෑ. ඕගොල්ලන්ට ඉතින් මේක මුහුදක විතර try කරොත් ආපහු ගොඩක් වෙලා හසි තියාගන්න පුළුවන්. මම හිතනවා මේ DV Boys channel එකෙන් දීපු උත්තරේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලයි කියලා. අනිවාර්යෙන් subscribe කරන්න. World Cup එක අතරම දෙන්න. Thank you කියලා මම ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන් subscribe කරලා like කරන්න. නැවතත් වීඩියෝ එකකින් හමු වෙනවා. බටාටායි